පහුගිය සතියේ සිකුරාදා හවස් වරුව තමයි ඔයාලා මේ දකින්නේ. හවස 3:00ට විතර මම මේ හදන්නේ ඉක්මනින්ම අපේ ගේ චුට්ටක් අස් කරගෙන අතු ගාලා මොප් කරගන්න. ඉතින් හෙට සෙනසුරාදා දවසක්. වෙනදට නම් මම සෙනසුරාදා දවසට උදේම උයලා පිහලා ගෙදර තියෙන පුංචි පුංචි වැඩ ටිකක් බලලා කරගෙන 9 විතර වෙනකොට අපේ මහගෙදර යනවා. දවසම එහෙ ඉඳලා රැට තමයි ඉතින් ගෙදර එන්නේ. ඒත් ඔන්න මේ සතියේ මම ප්ලෑන් කරා මේ සෙනසුරාදා මම ගෙදර යන්නේ නැතුව අපේ ගෙදර තියෙන වැඩ ටික බලලා කරලා මේ සෙනසුරාදාව ගෙදරට වෙලා ඉන්නවා කියලා. හෙට මට කරන්න විශේෂ වැඩ කීපයක්ම තියෙන නිසා මම හිතුවා ඒකට පහසු වෙන්නත් එක්ක මට කරන්න තියෙන වැඩ ටිකක් බලලා අදම කරගන්න ඕන කියලා. අපේ පොඩ්ඩෝ දෙන්නා නිදි අතරේ තමයි ඉතින් මම මේ වැඩේ පටන් ගත්තේ. එයාලා ඉතින් 4:05 වෙනකොට අවදි වෙන නිසා පුළුවන් තරම් ඉක්මනින්ම ගේ අතු ගාලා මොප් කරගන්න වැඩ ටික ඉවර කරගන්න ඕනේ. ඉක්මනින් ගේ අතු ගාලා මොප් කරන වැඩෙත් පටන් අරන් ඒකත් ඉවර වෙනකොට ඔන්න අපේ සත්සි බබා නම් ඇහැරිලා ඇවිත් ඉන්නේ. හවස නැප් ටයිම් එකෙන් පස්සේ එයාලා අවදි වෙලා එන්නෙම අම්මා තේ කියාගෙන. ඉක්මනින් ඉතින් වැඩ ටික කරලා ඉවර කරගත්ත නිසා කිචන් එක පැත්තට ඇවිත් මම කේතලයට වතුර ටික පුරවලා ඒකත් ලිපට තියලා අපේ තේ ටික ලෑස්ති කරන්න සූදානම් වුණා. අද ඉතින් තේ බොන ගමන් කන්න මම ත්‍රිපෝෂ ටිකකුත් හදාගත්තා. ඔන්න ඉතින් ඒ දේවල් කරන අතරේ මාන්සි බබත් ඇහැරිලා කිචන් එකට ආවා. ත්‍රිපෝෂ කන්න ඉතින් අපේ පොඩ්ඩෝ දෙන්නම හරිම ආසයි. දැන් ඉතින් සත්සි බබාට අවුරුදු 5ක් නිසා එයාට ක්ලිනික් නැහැ. ඒ නිසා එයාට දැන් ත්‍රිපෝෂ ලැබෙන්නේ නැහැ. ඔන්න මේ ත්‍රිපෝෂ නම් ඉතින් අපේ මාන්සි බබාට හම්බුන ඒවා. පහුගිය ටිකේම වැස්ස දවස් නිසා බබාලා ගේ ඇතුළෙම තමයි වැඩි හරියක්ම කාලය ගත කරේ. ඉතින් එයාලටත් වෙනසකටත් එක්ක මගේ වැඩ ටික චුට්ටක් පැත්තකින් තියලා හවස ටී ටයිම් එකෙන් පස්සේ අපි 3 දෙනාම ගියා එළියට. ඉතින් බයිසිකල් පැදලා විනෝද වෙලා කළුවර වැටෙන්න කලින් ඉක්මනින්ම ආයිමත් අපි ගෙදරට එනවා කියන අදහසින් එළිය චුට්ටක් ඇවිදින්න ගියා. මට තිබ්බ වැඩ ටික එහෙම්ම පැත්තකින් තියලා ගිය නිසා ආව ගමම්ම මම මට ඉතුරු අනික් වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් මට ඉතුරු වෙලා තියෙන්නේ අපේ බාත්රූම් එක ක්ලීන් කරගන්න එක. බබාලා දෙන්නා ලිවින් ඒරියා එකේ සෙල්ලම් කරන අතරේ මම බාත්රූම් එක ක්ලීන් කරා. ඊට පස්සේ මගේ කිචන් එකේ කාපට් දෙකත් මේ වෙලාවෙම ක්ලීන් කරගත්තා. ඒකත් සෝදලා වතුර බේරෙන්න එල්ලලා තියලා තිබ්බම හෙට උදේම අවුව වැටෙනකොටම අවුවට දාලා මට මේක වේල ගන්න විතරයි තියෙන්නේ. හෙට දවසෙත් ප්ලෑන් කරගත්ත වැඩ කිහිපයක්ම තියෙන නිසා ඒකට පහසු වෙන්න තමයි මේ විදියට මම අද වැඩ ටික බලලා පුළුවන් ඒවා කරගත්තේ. මොකද ඉරිදා දවසමත් මම ගෙදර නැහැ. ඉරිදා දවසම මම ෂොප් එකට යන්න ඕන. ඉතින් ඒ නිසා අලුත් සතිය පටන් ගන්න කලින් මගේ ප්ලෑන් එකකට අනුව තියෙන වැඩ ටික මම මේ විදියට බලලා කරගන්නවා. බාත්රූම් එකේ වැඩ ටිකත් ඉවර කරලා බබාලා දෙන්නවත් වොෂ් එකක් එහෙම දාලා අලුත් ඇඳුම් අඳලා මමත් ඉක්මනින්ම නාගත්තා. නාලා කරලා ඊට පස්සේ අලුත් ඇඳුමක් දාලා මාව මටම පේන්න ලස්සන කරගෙන ඊළඟට මම ලස්සන සින්දු ටිකකුත් ප්ලේ වෙන්න දාලා කිචන් එක පැත්තට ආවේ හරිම නිදහසේ සතුටින් අපේ රෑ කෑම ටික සූදානම් කරගන්න. ඉතින් අද ප්ලෑන් කරලා තිබ්බ විදිහට හරිම සරල ඒ වගේම රසවත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් රෑ කෑම වේලක් තමයි මම මේ සූදානම් කරන්න යන්නේ. ගෙදරම තිබ්බ දේවල් එකතු කරලා රස සුප් එකක් හදලා සොසේජස් ටිකක් බැදලා බිත්තර වලින් ඔම්ලට් ටිකක් දාලා තමයි අද අපේ රෑ කෑම වේල මම සූදානම් කරේ. මේ ළඟදි දවසක බබාලා එක්ක සෝයා එකට අයිස්ක්‍රීම් කන්න ගිය වෙලාවක ඒකෙන් තමයි මම මේ සොසේජස් පැකට් එක අරගත්තේ. ඉතින් මේ සොසේජස් එක වෙජිටේරියන් සොසේජස් එකක්. මේක සෝයා වලින් තමයි හදලා තියෙන්නේ. මේක මිලෙන් උනේ රුපියල් 385ක්. ඉතින් මේ පැකට් එකේ කරල් 8ක්ම තියෙනවා. හරිම සරලව රසවත්ව අපේ රෑ කෑම වේලත් හරිම නිදහසේ සතුටින් සූදානම් කරගෙන ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවසේ හවස් කාලය ගත වුනේ.
ඔන්න ඉතින් මේ සෙනසුරාදා උදෑසන උදේම අවදි නොවි ටිකක් එළිය වැටෙනකල් නිදාගත්තා. ඉතින් මම අද උදේට බොන්න දානි කැඳ ටිකක් තමයි සූදානම් කරගත්තේ. ඒත් එක්කම කන්න ත්‍රිපෝෂ ටිකකුත් හදාගත්තා. අද අපේ උදේ කෑම වේල ඔය විදියට තමයි ඉතින් අපි අරගත්තේ. දවල් කෑම මම අද දවල් වෙලා හදන්න හිතුවා. හස්බන්ඩ්නුත් දැන් ෂොප් එකට ගිහින් දවල් කෑමට ගෙදර එනවා කියලා කිව්වා. ඉතින් ඒ නිසා ඒ ටයිම් එකේ උණුවෙන්ම කන්න කෑම ටික හදනවා කියලා මම හිතුවා. අද මම ගොඩක්ම ගෙදර ඉන්න හේතුව තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් මට තියෙන වැඩ ටික ලස්සනට ප්ලෑන් කරගෙන ඒ වෙනුවෙන් ආරම්භයක් අද දවසේ අරගන්න ඕන කියලා මම හිතුවා. හැම සැරේම අලුත් අවුරුද්දට කලින් සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට බ්ලොග් එකක් අරගෙන එන නිසා මේ සැරේ එහෙම බ්ලොග් එකක් අරගෙන එන්නේ නැහැ කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒත් මට ගොඩක් අය මැසේජ් දාලා බ්ලොග් එකක් අරන් එන්න කියලා රික්වෙස්ට් කරලා තියෙන නිසා ඒ ගැන අදහස් ටිකක් වගේම තවත් විශේෂ අදහස් ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න ඕන කියලා මම හිතුවා. ඉතින් ඔන්න අද ආරම්භයක් විදිහට අපේ කැබිනට් එකයි අල්මාරි ටිකයි අස් කරගන්න තමයි ප්ලෑන් කරේ. ඒ දේවල් කරන අතරේ එහෙනම් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නම් අලුත් අවුරුද්ද වෙනුවෙන් කොහොමද අපි හරියටම සූදානම් වෙන්න ඕන කියන එක ගැන. ඔන්න ඉතින් කැබිනට් එක අස් කරන වැඩේ පටන් අරගෙන ඒක කරන් යන අතරේ අද අපේ shopping එකතු කරන්න ට්‍රැක්ටරේ එන දවස. ඉතින් ඒ නිසා මම ඉක්මනින්ම අපේ කුණු ටික ගිහින් එළියෙන් තියලා ඒ කට්ටිය ඒ ටික අරගන්න එනකම් බලාගෙන හිටියා. මොකද අපි බබාලා දෙන්න හරිම ආසයි මේ ට්‍රැක්ටරේ ඇවිල්ලා මේ ටික පටවගෙන යනවා ඒ දේවල් බලන්න. ඉතින් ඒ නිසා ඔන්න ඒ වැඩේටත් පුංචි කාලයක් දීලා ඊට පස්සේ ආයිමත් ඇවිත් මම වැඩ ටික පටන් ගත්තා. ඉතින් අලුත් අවුරුද්ද පිළිගන්න අපි සූදානම් වෙනකොට අපි ඒ වෙනුවෙනුත් පුංචි ප්ලෑන් එකක් හදාගන්න ඕන. ඉතින් ඒ සූදානම් වීම වෙනුවෙන් අපි කරන දේවල් අපි පොඩ්ඩක් ප්ලෑන් කරගන්න ඕන. ඉතින් මෙතනදී අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි කරන වැඩ ටික අපි මුලින්ම ලිස්ට් එකක් විදිහට ලියා ගන්න ඕන. නිදසුනක් විදිහට අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි නිවස පිරිසිදු කරනවා. ඒ වගේම ගාඩන් එක පිරිසිදු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්න යනවා. අලුත් කෑම හදනවා. ඒ වගේම අලුත් අවුරුද්දට ප්ලෑන් එකක් අපි හදනවා. ප්ලෑනින් බුක් එකක්. ඒ වගේ දේවල් අපි සූදානම් කරනවා. ඒ වගේම විෂන්ස් හදා ගන්නවා. විෂන්ස් වලට විෂන් බෝඩ් හදනවා. ඒ වගේම අලුත් අවුරුද්ද ලබන්න කලින් පරණ අවුරුද්දේ පවුලේ හැමෝම එකට එකතු වෙලා සතුටු කාලයක් ගත කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි කරනවානේ. ඒ වගේම තමයි අපේ මේ ගත වෙච්ච අවුරුද්ද ගැන අවබෝධ කරගන්න දවසකුත් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒ දේවල් අපිට කරන්න තියෙනවා කියලා ලිස්ට් එකක් හදාගන්න ඕන. ඊට පස්සේ අපි බලන්න ඕන මේ වැඩ ටික අපිට කරගන්න තව කොච්චර දවස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද? සති වශයෙන් නම් සති, දවස් වශයෙන් නම් දවස්. ඉතින් අන්න ඒ විදිහට සති වලින් අපි මේක බලලා ඊට පස්සේ සතියේ අපිට හැම දවසක්ම මේ වෙනුවෙන් යොදන්නත් බැරි වෙන්න පුළුවන්. එතකොට අපි මේ සතියේ දවස් වලින් අපි කොයි දවස් වලද අපිට වැඩ කරගන්න පුළුවන් කියලා අපිට වැඩ කරගන්න තියෙන කාලය කොයි වගේද කියන එක අපි බලන්න ඕන. ඔන්න ඔය විදිහට බලලා මේ වැඩ ටික අපි කොටස් කරගෙන ලියාගත්ත ලිස්ට් එක තියෙනවානේ. ඒ ලිස්ට් එකත් අපිට ලොකු වැඩි වගේ නම් ඒවත් අපිට තව පුංචි කොටස් වලට කඩා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට නිවස පිරිසිදු කරනවා කිව්වම නිවස පිරිසිදු කරන එක යටතේ තව කොටස් කිහිපයක් අපිට වෙන් කරගන්න පුළුවන්. ලිවිං ඒරියා, බාත්රූම්, ඩයිනින් ඒරියා, කිචන්, බෙඩ්රූම් ඒ විදිහට. මිදුල පිරිසිදු කරන අපිට මිදුලේ ඉස්සරහා කොටස එක දවසක්, පිටිපස්සේ කොටස තව දවසක් ඒ විදිහට. ඊට පස්සේ අවශ්‍ය දේවල් මිලදී ගන්නකොට ග්‍රොසරි අයිටම් මිලදී ගන්න වෙන දවසක්. අපිට ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවා නම් ඒ දේවල් වලට වෙනම දවසක්. කෑම හදන එක, ඊට පස්සේ අලුත් අවුරුද්දට ප්ලෑන් එක හදන එක, විෂන් බෝඩ් එකක් හදාගන්න එක, පවුලේ හැමෝම එක්ක සතුටු වෙන්න අපි එළියට යනවා හරි, ගෙදර හරි පොඩි කෑම වේලක් හදලා හරි. අන්න ඒ විදිහට ඒ දේවල් අපිට කොටස් විදිහට මේක කරගෙන ඊට පස්සේ අපිට ඒ දේවල් වලට දෙන්න පුළුවන් දවස මොකක්ද කියලා බලලා අපි අන්න ඒ විදිහට වැඩ ටික වෙන් කරගන්න ඕන. කැබිනට් එක අස් කරලා ඊට පස්සේ ඒ හරිය පොඩ්ඩක් බබාලා සෙල්ලම් කරලා තිබ්බ නිසා ඒ හරිය චුට්ටක් අතු ගාලා තේ ටිකක් හදලා බීලම ඉතුරු වැඩ ටික පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් තේ බීලා ඉවර වෙලා අල්මාරිය අස් කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙනවා කියලා කියන්නේ ගෙවල් අස් කරන එක, shopping කරන එක, කෑම හදන එක විතරක්ම නෙමෙයි. අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම දවසක් අරගෙන අපි බලන්න ඕන මේ ගෙවුන අවුරුද්ද තුල අපි අපේ goals achieve කරලාද, කරන්න බැරි වුණාද, එහෙම බැරි වුණා නම් එහෙම කරන්න බැරි වුණේ ඇයි? මේ අවුරුද්දේ අපේ තිබ්බ ශක්තියින් මොනවද? අපිට තිබ්බ දුර්වලතා මොනවද? අන්න ඒ විදිහට ගෙවුන අවුරුද්ද තුල ඔයා ඒ අවුරුද්ද ගත කරපු විදිහ ගැන අවබෝධයක් අරගන්න ඕන. ඒකට අනිවාර්යයෙන්ම ඔයා ටයිම් එකක් වෙන් කරගන්න ඕන. අන්න ඒ විදිහට ඔයා ගෙවුණු අවුරුද්ද තුල ඔයා ගත කරේ කොහොමද? ඔයා කොයි වගේ විදිහටද ඒ අවුරුද්ද ගත කරේ කියන එක ගැන අවබෝධ කරගෙන ඊට පස්සේ අලුත් අවුරුද්ද සක්සස් කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා වාට හිතන්න පුළුවන්. ඔයාගේ හැදෙන්න ඕන තැන් මොනවද කියලා. ඒ වගේම අලුත් අවුරුද්දට ප්ලෑනින් බුක් එකක්, විෂන් බෝඩ් එකක්, ඒ වගේම ගෝල්ස් මේ වගේ දේවල් අපි ප්ලෑන් කරන්න ඕන. 2025 අවුරුද්දේ මම මේ දේවල් ප්ලෑන් කරා. ඒවා මම ඇචීව් කරා. 2026ටත් මම අලුත් ගෝල්ස් ටිකක් හදාගන්න ඕන. අන්න ඒ විදිහට විෂන් බෝඩ් එකක්, ගෝල්ස් ටිකක් හදාගෙන අලුත් අවුරුද්ද අලුත් විදිහට ප්ලෑන් කරන්න ඕන. ඇත්තටම අපි ටාගට්ස් වලට, ගෝල්ස් වලට වැඩ කරනකොට අපිට ජීවත් වෙනවා කියන එක හොඳටම දැනෙනවා. ඒ දේවල් දිනා ගන්නකොට, ලබා ගන්නකොට හිතට සතුටක් වගේම අවුරුද්ද අවසානයේ තමන් අවුරුද්දේ මුලදී හිතුව දේවල් හැබෑ කරගෙන තියනවා දකිනකොට දැනෙන හැඟීම, සතුට ඉතින් අන්න ඒක කියන්න වචන නැහැ. ඒක අපි අත්විඳලම බලන්න ඕන දෙයක්. ඉතින් ඒ දේ අත්විඳපු අය ගැන මේ කාරණාව ගැන හොඳින්ම දන්නවා. අවුරුද්දක් ලස්සනට ගෙවන්න නම් අනිවාර්යෙන්ම ගෝල්ස් තියෙන්නම ඕන. ඔන්න ඒ වෙනුවෙන් ටයිම් එකක් අරන් ඒ ටික ප්ලෑන් කරනවා වගේම අවුරුද්ද අවසාන වෙන්න කලින් ෆැමිලි ටයිම් එකක් විදිහට අපිට විනෝද වෙන්න අවස්ථාවක් අනිවාර්යෙන්ම හදාගන්න ඕන. අපිට එළියට යනවා නම් එහෙම ගිහින් හරි, එහෙම නැත්නම් ගෙදරම කෑම ටිකක් හදලා කාලා පුංචි පැදුරු පාටියක් දාන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න මොකක්ම හරි ආස විදිහකට ෆැමිලි ටයිම් එකක් අපි අනිවාර්යෙන්ම හදාගන්න ඕන. ඒ විතරක්ම නෙමෙයි අවුරුද්ද පුරාවටම අපි වැටුණ තැන්, හිත රිදුන තැන්, දුක හිතුන තැන් අපිට අනිවාර්යෙන්ම තියෙනවා. ඒ දේවල් සිද්ධ නොවීම තියෙන්නේ නෑනේ. අපි හැමෝටම මෙහෙම දේවල් අඩුම එකක් දෙකක් හරි සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ දේවල් අපේ ජීවිතයේ තියෙන පසුතැවිලි ඉස්සරහ අවුරුද්දටත් අරගෙන යන්නේ නැතුව ඒ දේවල් වලින් අපි අපේ මනස, හිත නිදහස් කරගන්න එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන. අලුත් අවුරුද්දට නිවස, මිදුල පිරිසිදු කරනවා වගේම අනවශ්‍ය දේවල් එකතු වෙලා තියෙන අපේ මනස, හිතත් අපි පිරිසිදු කරගන්න ඕන. ඉතින් ඒ නිසා ඒකට අනිවාර්යයෙන්ම ටයිම් එකක් වෙන් කරගන්න එක අපි කරන්න ඕන. ඉතින් ඒකට අපේ හිත නිදහස් වෙන ඕනම තැනක් අපිට යොදා ගන්න පුළුවන්. පන්සල, පල්ලිය, අපි කැමතිම අපේ ආගමික ස්ථානය, එහෙම නැත්නම් මුහුදු වෙරළ මේ වගේ ඕනම තැනකට ගිහින් එහෙම නැත්නම් නිවසේ හරි කමක් නැහැ. ඔයාගේ හිත නිදහස් වෙනවා කියලා හිතෙන විදිහට අපිට පුළුවන් අපේ හිත, මනස නිදහස් කරගෙන අලුත් අවුරුද්දට යන්න කලින් ඒ දේවල් පිරිසිදු කරගන්න, නිදහස් කරගන්න. ඔන්න ඉතින් ওই විදිහට තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් හරියටම සූදානම් වෙන්න ඕන. ඔන්න ඔයාලා එක්ක මේ දේවල් ෂෙයා කරගන්න අතරේ මම අපේ කැබිනට් එක අස් කරගත්තා. ඉතින් මම ගෙදර පිරිසිදු කරගන්න ඕනේ ඒවා මට කරගන්න තියෙන වැඩ ලිස්ට් එකක් ලියලානේ තියෙන්නේ. දැන් ඉතින් ඒක බල කරලා ඒවට ඉස්සරහින් ටික් එකක් දාගන්නවා. මුලින්ම කරගන්න පුළුවන් වැඩ ටික මුල් දවස් ටිකේ කරගෙන ලං වෙලා කරන්න තියෙන වැඩ ටික ලං වෙලා කරගන්න පුළුවන් විදිහට තමයි ඉතින් මම මේ ලිස්ට් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ දේවල් ඉස්සරහට එදිනෙදා කරනකොට මම මගේ WhatsApp channel එකෙත් share කරනවා. ඉතින් WhatsApp channel එකත් එක්ක එකතු වෙලා නැති අය ඉන්නවනම් මම ඒ channel link එකත් ඔයාලට share කරන්නම්. ඒකත් එක්කත් එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් අන්නේ විදිහට අපි හැමෝම එකතු වෙලා අලුත් අවුරුද්ද ලස්සනට plan කරලා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලස්සනට සූදානම් වෙලා ආසාවෙන් වැඩ ටික කරගමු. ඉතින් කතාබහ අතරතුරම අල්මාරියත් අස් කරලා 12ටත් කිට්ටු නිසා මම ආවා අපේ ලන්ච් එක රෙඩි කරන්න. අද මම රයිස් එකක් තමයි හදන්නේ.
බබාලට වෙනකට හදන විදිහට රයිස් එක හදලා අපිට පොල් සම්බෝල දාලා තමයි මේක හදන්නේ. මාත් මේ විදිහට රයිස් හදන්නේ පළවෙනි වතාවට. කංචීස් ෆුඩ් කියන Facebook page එකෙන් දැක්ක රෙසිපි එකකින් තමයි මටත් මේක try කරලා බලන්න හිතුනේ. ඇත්තටම ඉතින් ඒක හරිම රස රයිස් එකක්. හස්බන්ඩ්ුත් හරිම ආසාවෙන් කෑවා. ඔන්න ඔය විදිහට තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් මම සූදානම් වෙන්න ඕන සැලසුම හදාගත්තේ. ඉතින් ඒ අදහස මං ඔයාලටත් අරන් ආවා. දැන් ඉතින් ඔයාලටත් ඒ අදහස් අරන් ඔයාලට ගැළපෙන විදිහට ඔයාලගේ සැලසුම හදාගෙන අවුරුදු ලං වෙනකොට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් විදිහට වැඩ ටික ලස්සනට ප්ලෑන් කරලා කරගන්න. එහෙනම් අදට මම vlog එක මෙතනින් නතර කරනවා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.